මෙයා චතුරිකා ලක්මාලි. මෙයාව බැන්දේ මම මනෝජ් ප්‍රියදර්ශන. මෙයා මේ මෑතකදී රට ගියා. දැන් අවුරුදු 2 ඉවරයි. මේ අවුරුදු 2 ඇතුළතදී මෙයා පියන්ත කියලා කොල්ලෙක් එක්ක යාළු වෙලා ෆෝන් එකෙන් අපේ අක්කලා ගෙදර මේ පියන්තගේ ගෑණි පකිලි දේවිස් කරලා ඉඳුල් කාගෙන හිටියේ මගේ සහෝදරයාගේ ගෙදර ඔය පියන්ත කියන එකගේ ගෑණි. දැන් මේ චතුරිකා ලක්මාලි දැන් මේ තෙරෝපෙදි නෙමෙයි තියෙන්නේ. මේ 2010 වගේ ගහපු ෆොටෝ එකක් මේක. දැන් මේට වැඩි ඇඟ කන්ද පිරිලා ඔය වලවල් ගහලා තියෙන උරස් පතු වල ඒව නැහැ. හොඳට පිම්බිලා කරලා ඉන්නවා. ඔය පියන්ත කියන එකාට මේ උදේ නාන වෙලාවට බාත් รู එකට ගිහින් ඇඟ එහෙම පෙන්නනවලු. මට කෝල් කරලා කියනවා මේ මාව ටික්ටොක් හදා දානවා දෙන්නත් එක්ක. දරුවෝ දෙන්නව බය කරලා තියන් ඉන්නේ. මහේකී ළඟ ඉන්නේ දරුවෝ දෙන්න බය කරගෙන කෝල් ගන්න දෙන්නෙත් නැහැ, කතා කරන්න දෙන්නෙත් නැහැ, සල්ලි එවන්නෙත් නැහැ, ළමයිව නාවල කරවන්නෙත් නැහැ. ආච්චි හදන්නේ දරුකමට නෙවෙයි හදන්නේ අසරණකමටලු ළමයි දෙන්නව හදන්නේ. දෙමව්පියෝ නැති හින්දා අසරණකමට. මෙයාට හම්බ වෙච්ච පළවෙනි දුව 2009 හම්බ වෙච්ච පළවෙනි දුවව හදාගන්න දුන්නා මෙයා. ඒක නොදැනුවත් තමයි මම කතාවද බැන්දේ. ඒවටත් මම තද්ද නැතු හිටියාම මෙයා රට ගිහින් අවලං වැඩමයි කරේ. ඔය පියන්ත කියන එකත් එක්ක උදේට ෆෝන් එකෙන් දවස් 30න් පියන්තත් එක්ක තමයි ෆෝන් එකෙන් ලව් කරන්නේ. මේ පියන්ත කියන එක කෝල් කරලා කිව්වත් ඔය ගෑණි දැන් මට ඇඟත් පෙන්නනවා නානකොට කියලා කියනවා. ඉතින් ඇත්තද බොරුද දන්නේ නැහැ. උන් දෙන්න තමයි දන්නේ. මාව නම් බ්ලොක් කරලා තියෙන්නේ. තිරිසන් ගෑණිය මෙයා චතුරිකා ලක්මාලි. එක විදියට WhatsApp හදලා තියෙනවා. Messenger තියෙනවා එක නම් වලින්. TikTok තියෙනවා එක නම් වලින්. ඇත්තට නැති කරා දරුවෝ දෙන්නත් නැති කරලා මේකෙත් මහ පොරට වැටෙන තත්ත්වයට හදලා තියෙන්නේ. මමට සල්ලි එවන්නේ නැහැ. ළමයි දෙන්නට සල්ලි එවන්නේ නැහැ. ළමයි දෙන්න දුක් විඳ පව්වේ ළමයිට අඳින්න ඇඳුමක් නැහැ. දාන්න සෙරප්පු දෙකක් නැහැ. කන්න ටිකක් හරියට නැහැ. පව්වේ ළමයි රූකඩ වගේ වෙලා දෙමව්පිය රට ඉන්නවනම් කොච්චර ලස්සනට ළමයි ඉන්නවද පිරිසුදුව. ළමයිගේ පිරිසුදුව නැහැ. ඒ ළමයිව එක දවසක් පොඩි පුතාව හොදෙව්වා මම. හේදුවාම චූවා පිටිපස්සට කරලා සේදුවාම චූවා සුදු පාටයි. ඒ තරම් සවුත්තුයි. සුදු වෙනකම්ම අතුල්ලලා මම නාවලා ඇව්වේ. මගේ ළඟට එවන්නෙත් නැහැ ළමයිව. මෙයා මේ චතුරිකා ලක්මාලි මෙයා චාටර් වැඩ කරන්නේ. මේ ළමයි 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කරන වැඩ නෙවෙයි කරන්නේ. කසාද මිනිහා ඉන්නේ නැද්දි වෙන මිනිහෙකුට බාත් รู එකට ගිහින් ඇඳුම් ගලවලා පෙන්නනවා කියන්නේ කොච්චර අවලං ගෑණියෙක්ද නේ. මිනිස්සු කී දෙනෙක් එක්ක බුදිය ගත්තද. මං දැනුවත්තම මගේ යාළුවෙක් එක්ක බුදිය ගත්තා. මං ළමයි දෙන්නා ඉස්කෝලේ දාලා එනකොට. එහෙම තිරිසන් වැඩ කරේ. ඒවට සමාව දීලා තියාගත්තාම රට පැනගත්ත මාව කපටිකම් කරලා ගේ හදාගමු ට්‍රීවිල් එකක් ගමු කියලා. කපටි වැඩ කරලා රට ගිහින් දැන් වෙන මිනිහෙක් එක්ක දැන් සතුටු වෙනවා. මේ ගෑණිට කිසිම එක්කෙනෙක් සමාව කියලා දෙන්න එපා. බොරු මේ ගෑණි කියන්නේ.